විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2027,71,980ක් ලබා ගත්තා. 2024 දී ඒ ඡන්ද සංඛ්‍යාව වැඩි වෙනවා වෙනුවට එය ඔබතුමාට පෙන්වන්න හදන්නේ දැන් ඔය ලියුම ලියවෙන්නේ නැහැ නේ ජයග්‍රහණය කරා නම්. ඔව් පරාජයට හේතුනේ මේ කියන්නේ. ඔව් හරි. මොකද මේක හැමතැනම කතා වෙනවා. මේ ප්‍රබල නායකයන් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙසැම්බර් මාසේ ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සු බලනවා. ඒක කොහොමද වෙන්නේ? මම ඔබෙන් ඍජුව අහන්නේ. ඒ අය කියාගෙන යනවා රනිලුයි සජිතුයි එකතු වෙනවයි කියලා. රනිලුයි සජිතුයි කිසිම දවසක එකතු වෙන්නේ නැහැ. රටේ සැබෑ තත්ත්වය දැන් මට ඔබතුමා කියන්නේ කතා කරමු කියලා බොහෝ දේවල් දැන් මට ඔබතුමා කියන්නේ. නමුත් අපි අලුතෙන් ණය ප්‍රතිවගත කරන එකට යනවා කියන්නේ අපි මේ ක්‍රියාවලිය සෑහෙන ආපස්සට යනවා කියන එක. විපක්ෂ නායකවරයා විදිහට ඔබ යෝජනා කරන්නේ ආයි අපි සෑහෙන ආපස්සට යන්න ඕනි කියන එක. තව තියෙනවනේ අලුතින් බිහුව පක්ෂ. ඒ පක්ෂවලට ප්‍රතිපත්තිමේ එකකතාවයක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වීම අනිවාර්යෙන් වැදගත්. එක්සත් ජාතික පක්ෂ එකතු වීමත් වැදගත්. අනිවාර්යෙන්. කියන්නේ මේ සාකච්ඡාව අපි යොමු කරමු රටේ ප්‍රශ්නවලට. අපිට කාලය තියෙනවා අපි රටේ ප්‍රශ්නවලට ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රතිපත්තිමය වෙනස්කම් ඉතාමත්ම විශාල ලෙස තිබුණු නිසා කොහොමද එකතු වෙන්නේ? එහෙනම් මොකටද සාකච්ඡා කරන්නේ? ඔබ එහෙම කියන්නේ. දැන් මෙහෙම දෙයක් මට හිතෙනවා. මේ සාකච්ඡාව සමගි ජන බලවේගය දිය කරන ආකාරයට ඉදිරියට ගෙන යාම මම හිතන්නේ ඒක ඉතාමත්ම වැරදි. ඵලයක් වෙන්න ගමේ බෝක්කන තොරා කාපුරු නම් ඡන්ද දෙන්නේ නැහැ මේ පාර අපි. දැන් ඉන්න අපේ උන් බත් පැකට් එකට බෝතලයකට රැවටෙන්නේ නැහැ මචං. අනුරයි හොඳට කරනවනේ බා. මෙදා පාර අපේ ගම එන්න හොරුන්ට නෝ chance. ගමේ අපිත් ආණ්ඩුවට ශක්තියක් වෙමු. ජය නියතයි. ගම අපිටයි. ජාතික ජන බලවේගය. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. Let's go. පොඩ්ඩක් මහමැතිවරණයේ ප්‍රතිඵලයට යන්න. 2027,71,980ක් ලබා ගත්තා. My time has come. 2024 දී ඒ ඡන්ද සංඛ්‍යාව වැඩි වෙනවා වෙනුවට එය 19,68,716ක් දක්වා කඩාගෙන වැටෙනවා. එහෙම කරන්න එපා. පවුනේ. ආසන 54 ආසන 40 දක්වා කඩාගෙන වැටෙනවා. වසර 5ක් රටේ ප්‍රධාන විපක්ෂයේ විදිහට කටයුතු කළා. අලුත් ඡන්දදායකින් Taman වෙත ආකර්ෂණය කර ගැනීමට අපොහසත් වීම සහ Tamanට ඡන්දයේ දීපු ඡන්දදායකින් විශාල සංඛ්‍යාවකුත් රැක ගන්නට හැකියාව නොලැබීම ගැන. නායකයා විදියට ඔබේ පැහැදිලි කිරීම සහ කියවීම මොකක්ද? පැහැදිලිවම අපේ අරමුණ දෙවෙනි තැනට හෝ තුන්වෙනි තැනට පත්වීම නොවේ. අපේ අරමුණ ජයග්‍රහණය. Very good. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම හිතන්නේ මේ කාලපරාසය ප්‍රමාණවත් උනේ නැහැ. ජනතාවට අවබෝධයක් ලබා ගන්න. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. ජනතාවට යම් අවබෝධයක් ලබා ගන්නට හැකි වෙලා තිබෙනවා. මේ ඉදිරිපත් කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. සමගි ජන බලවේගයේ එවකට සභාපතිවරයා වෙච්ච ඉම්තියාස් බාකිර් මාකර් මහත්මයා ඔබතුමාට ලිපියක් එවනවා යෝජනා 12ක් සහිතව පක්ෂයේ ප්‍රතිසංවිධාන සඳහා. දැන් පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට නිතර රැස්වීම එක්ව තීරණ ගැනීම ඉතාම වැදගත්. ඇයි ඒක එහෙම නොවන තැනකට සමගි ජන බලවේගය ගියේ? Emotional damn it. විශේෂයෙන්ම මම ඔය යෝජනා පිළිබඳව ප්‍රශ්න ගැටලු පිළිබඳව වැඩිදුර කියන්නට යන්නේ නැහැ. මොකද විවිධ පදනම් තියෙනවා විවිධ ආකාරයේ යෝජනා එන්න. සිරියම සාරා. ඉතින් ඒව පිළිබඳව මේ නිශ්චිත මං අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් ඒ කියන්නේ එතුමාට මේක පෙන්වලා දෙන්න සිද්ධ වුණේ ඒ අඩුපාඩුවක් විදියට එතුමා වගේ කෙනෙක් කියන එකක් අපිට වෙනත් න්‍යාය පත්‍රයකින් කියනවා කියලා බැහැර කරන්නටත් හැකියාවක් නැහැ. මම එහෙම කිව්වේ නැහැ. පදනම් තියෙනවා විවිධ ආකාරයේ යෝජනා එන්න. එතුමා වගේ කෙනෙක් කියන එකක් අපිට වෙනත් න්‍යාය පත්‍රයකින් කියනවා කියලා බැහැර කරන්නටත් හැකියාවක් නැහැ. මම එහෙම කිව්වේ නැහැ. කට ඇරියොත් බොරු කියන්නේ. ටොම් පචේ.
මම ඔබතුමාට පෙන්වන්න හදන්නේ දැන් ඔය ලියුම ලියවෙන්නේ නැහැ නේ ජයග්‍රහණය කරා නම්. ඔව් පරාජයට හේතුනේ මේ කියන්නේ. ඔව් හරි. 18 ඉන්තියාස් බාකිර් මාකර් සභාපතිතුමා ඉල්ලාස් වෙන්නේ බොහෝ තැන්වල කියවුණා. ඒක එතුමා ඍජුව ප්‍රකාශ කරේ නෑ. ඇයි එතුමා ඉල්ලාස් වෙන්නේ? එතුමාගේ යෝජනා හරියව ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමාගේ අවසරය පරිදි එතුමා ඉල්ලාස් වුණු කරුණු කාරණා පිළිබඳව මම විග්‍රහයකට යන්නේ නෑ. You naughty. එක්සත් ජාතික පක්ෂයත් එක්ක තිබුණු සාකච්ඡා පිළිබඳව රට ඉතාම උනන්දු වුණා. හේතුව මේ මැතිවරණ ප්‍රතිපාර්ල විශ්ලේෂණය කරද්දී විවිධ විදියට මේක විග්‍රහ කරගන්න පුළුවන් වුණාට මේ එකට තිබුණු ගොඩ හරි මැදින් දෙකට නොවුනාට කැඩිලා තියෙනවා කියන එක බොහොම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ මේකත් එකට තිබුණා නම් තව ඡන්ද වලින් ගත්තම විශාල ශක්තියක් මේ බලවේගයට. ඒ නිසා මේ සාකච්ඡා ගැන බොහෝ අවධානයක් යොමු වුණා. ඔබතුමා පත් කළා රංජිත් මදුම්බණ්ඩාර මහලේකම්තුමාත් එක්ක කබීර් හෂීම්, තිස් අත්තනායක, මුජිබ් රහ්මාන්, හර්ෂ රාජකරුණා කියන മന്ത്രിවරුන් පිරිස එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා කරන්න. දැන් මාස ගණනාවක් ගත වෙලා තිබුණත් ඇයි අපිට ප්‍රගතියක් පේන්න නැත්තේ? මොකද සාකච්ඡාවල වෙන්නේ විපක්ෂ නායකතුමා? නෑ අවශ්‍යයෙන්ම ප්‍රගතියට ඉස්සෙල්ලා අපි ප්‍රථම වතාවට පක්ෂයක් හැටියට පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්න ඕනේ. අනේ රත්තරන් මාමේ. ඔබතුමා කියන්නේ මැතිවරණ දෙක තුනකදීම පසුබෑමට ලක් වුණා. නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂය. ප්‍රධාන විපක්ෂය හැටියට අපි තමයි විකල්ප කණ්ඩායම හැටියට ඉන්නේ. රජයට විකල්ප කණ්ඩායම. හැබැයි ඒකේ ප්‍රමාණය හැමදාම ප්‍රමාණාත්මකව අඩු වෙනවා. පක්ෂය මීට වඩා ආසන සංඛ්‍යාවක් ගත්තත් ඔබතුමාට අඩු වුණත් ප්‍රධාන විපක්ෂය වෙලා ඉන්න පුළුවන්. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී බලය වැදගත් කියන තැන ඉඳන් විපක්ෂ නායකතුමා මම අහන්නේ. මම කියන්න කැමතියි මේක 40 දශකයේ 50 දශකයේ නිර්මාණය වුණු පක්ෂයක් නෙවෙයිනේ. මම ඔබතුමාට කිව්වා වගේ 2020 පෙබරවාරි මාසේ අපි ලියාපදිංචි කරපු පක්ෂය ලියාපදිංචි කරගෙන මේ පක්ෂය ආරම්භ වුණා. හැබැයි තරුණ ඒ කියන්නේ තරුණ පිරිසක් වෘත්තිකින් පිරිසක් එකතු වෙලා හදාගෙන අලුත් මුහුණුවරකින් ඇවිල්ලා මෙහෙම කරපු කන්න ඔබතුමා කියන එකට එකග වෙන්න පුළුවන්. සමගි ජන බලවේගයත් නියෝජනය කරන්නේ මේ සාම්ප්‍රදායික UNP කාර්යය බොහෝ දුරට ඔබ එකග වෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ ඒකට. හැබැයි ඔබ පිළිගන්නේ නැද්ද සමගි ජන බලවේගයේ තියෙන UNP කාර්යය කියලා? මධ්‍ය දක්ෂිණාංශක නෙවෙයි මැද ප්‍රතිපත්ති මාලාව. මධ්‍ය දක්ෂිණාංශිකත් නෙමෙයි. නෑ. ඒකට මම ඔබතුමාට කිව්වේ මේක හොඳට අවබෝධ කරගන්නට ඕන. ඇත්තයකෝ. හැබැයි ඔබ එකග වෙනව නේද එකතු වීම ශක්තියක් කියලා විපක්ෂ නායකතුමා. මම ඔබතුමාට සරල උත්තරයක් දෙන්නම්. මගෙන් අහන්නකෝ මේ ප්‍රශ්නේ 6 වෙනිදාන් පස්සේ. ඇයි ඒ? එතකොට ඔබතුමාට බලා ගන්න පුළුවන් නේ රටේ සැබෑ තත්ත්වය. දැන් මට ඔබතුමා කියන්නේ කතා කරමු කියලා බොහෝ දේවල් දැන් මට ඔබතුමා අනිලා ගියේ නෑනේ. අපි අයින් වුණේ නෑනේ. අපි ඡන්ද වලට ඉදිරිපත් වීමෙන් බැහැර වුණේ නෑනේ. එහෙම වෙන්න බෑනේ සක්‍රීය දේශපාලන පක්ෂයකට. හරි ඉතින් මොකක්ද උනේ මේ ඔය ඔබතුමා සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය. ජනාධිපති අපේක්ෂක ඡන්ද ඉල්ලුවද? දෙන්නකෝ ඔබතුමා උත්තර. නෑ තුමා ඡන්ද ඉල්ලුවේ නෑ ජනාධිපති අපේක්ෂක. ඉතින් මම අහන ප්‍රශ්නේ මම ඔබතුමාට කියන්නේ මේකයි. ඔබතුමා දැන් තක්සේරුවක් කරනවා. එක්සත් ජාතික පක්ෂය පිළිබඳව. මම තක්සේරුවක් කරන්නේ නෑ ඔබතුමා කියන්නේ. මම ඔබෙන් අහනවා. මේ බුරුවට ඒක තේරෙන්නේ නෑනේ. පක්ෂ නායකතුමා මං සරලව ප්‍රශ්නය අහන්නම්. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එක්ක සන්දානගත වීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාවෙන් රට හදන දැක්ම සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙලේ ශක්තියක් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවද නැද්ද? එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නේ අලුතින් බිහි වුණු පක්ෂ. ඒ පක්ෂවලට ප්‍රතිපත්තිමේ එකකතාවයක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වීම අනිවාර්යෙන් වැදගත්. එක්සත් ජාතික පක්ෂය එකතු වීමත් වැදගත්. අනිවාර්යෙන්. හොඳයි. ඔබ 2023 දෙසැම්බර් මාසේ 11 වෙනිදා මීට අවුරුදු 1කමාරකට කලින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය අපි බලලෙමු. ජඩ බොරු ප්‍රචාරක වැඩ කටයුතු කරන ආයතන වගේක් එකට එක්කහුව වෙලා ආණ්ඩුවෙන්ද කොහෙන්ද කප්පන් අරගෙන ඒ අය කියාගෙන යනවා රනිලුයි සජිතුයි එකතු වෙනවයි කියලා. රනිලුයි සජිතුයි කිසිම දවසක එකතු වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ. එතකොට යම් හේකින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානයක් එනවා නම් රනිල් නායකත්වයේ දරන එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි සන්ධානගත වෙන්න වෙන්නේ. ඔබ 2023 කියන විදිහට කිසි දවසක රනිලුයි සජිතුයි නැවත එකතු වෙන්නේ නැහැ. කාටද මම බොරු කරන්නේ? එතකොට ඔබ දැඩි ලෙස විශ්වාස කරනවා නේද මේ දෙක එකතු වෙන්න ඕනේ නැහැ කියලා? ඒක නෙමෙයි ඔබ ඒ කියන්නේ. ප්‍රතිපත්තිමය වෙනස්කම් ඉතාමත්ම විශාල ලෙස තිබුණු නිසා කොහොමද එකතු වෙන්නේ? එහෙනම් මොකටද සාකච්ඡා කරන්නේ?
ඉතින් අපි සාකච්ඡා කරේ ප්‍රතිපත්තිමේ එකඟතාවයකට එන්න පුළුවන් ද බැරිද කියන කාරණාව. ඉතින් ඒත් නායකයා රනිල්නේ ඔබ කියනවනේ ඒ නායකත්වය කිසි පිළිබඳ දිනක- ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබ කියනවා රනිලුයි සජිතුයි කිසි දෙනෙක් එකතු වෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපත්තිමේ වශයෙන් තිබුණු පරස්පරය නිසා. නමුත් මහානවනේ. ඔබ එහෙම කියන්නේ. දැන් මෙහෙම දෙයක් මට හිතෙනවා. ඔව්. මේ සාකච්ඡාව සමගි ජන බලවේගය දිය කරන ආකාරයට නෑ, ඔබට ඉදිරියට ගෙන යාම මම හිතන එක ඉතාමත්ම වැරදි. ප්‍රශ්නේ පැහැදිලි කරා. ඔව් මම දන්නවා මේක කොයි තැනටද යන්නේ කියලා. ප්‍රශ්නයක් නෑ අහන්න. මම ඔබතුමාට කියන්නේ මේ සාකච්ඡාව අපි යොමු කරමු රටේ ප්‍රශ්නවලට. අපිට කාලය තියෙනවා. අපි කතා රටේ කරන්න ප්‍රශ්න සූදානම් වලට වෙන්න. ජනතාවගේ ප්‍රශ්න වලට මගෙන් සමහර අය ඇහුවා මම කියලා තිබ්බලු ඩිසැම්බර් මාසේ වෙනකොට ආණ්ඩු වෙනස් වෙනවා සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා කියලා. මං කිව්වා ඔව් මං කිව්වයි. ඇයි වෙන්න බැරිද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙනකොට ගොඩක් අය කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු 20කට යවන්න බෑ කියලා. අවුරුදු එකමාරකින් ගෙදර ගියේ නැද්ද? ඔවුන්ට කරන්න බැරි වෙනවා. යන්න බැරි වෙනකොට මේක ගණ්ඩ පුළුවන් හැකියාව තියෙන මේ රටේ ඊළඟට ජනාධිපතිවරයා හැටියට මේක හදන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා නම් ඉන්නේ හොඳම කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට කියලා මං කියන්න කැමතියි. නෑ නෑ උඹ හොඳ එක හොඳ කොල්ලා මොලේ නැති එක තමයි පොඩ්ඩක් අවුල. යම්කිසි රීනගෝෂියේෂන් එකකට යන්න තිබුණා. ඒක අපිත් කිව්වා. පැහැදිලිව ඒක දැන් අපේ මේ ප්‍රතිපත්ති විනාඩියක්- ප්‍රකාශය තියෙනවා. විනාඩියක්. අපේ ආර්ථික කවුන්සිලේ සමාජිකයොත් කිව්වා. ඔව් පැහැදිලි. දැන් අපි දන්නවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ අලුත් DS එකට යනවා කියලා ඔබතුමා නිවැරදි. හැබැයි ඇවිල්ලා ඒක කරේ නැති බවත් ඔබතුමා කියන කතාව නිවැරදි. හැබැයි ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයේ දරන මතය තමයි ඔවුන් කියන ස්ථාවරය තමයි ඔවුන් බලයට පැමිණෙද්දී මේ ණය ගිවිසුම් සම්බන්ධයෙන් වන අවසාන එකඟතා වලට එළඹිලා තිබුණු නිසා නැවත ණය පිළිබඳ ගිවිසුම් සම්බන්ධයෙන් කේවල් කිරීමකට ගියා නම් විශාල කාලයක් ගත වෙනවා. සම්පූර්ණත් ඒ වගේ එතන තියෙන අනිත් අවදාන විපක්ෂ නායකතුමා ණය සම්බන්ධයෙන් ඔබතුමා කියන ආකාරයෙන් අපි නැවතත් නිගෝෂিয়েට් කරන්න යනවා නම් අපි මේ ඩෙට් රේටිං උඩ යන අපේ මේ වෙද්දි තියෙන අප්ග්‍රේඩ් වෙන තත්ත්වය ආයෙත් අපිට අහිමි වෙනවා. මොකද අපි ගිවිසුම් නවත්වලා අලුත් සාකච්ඡාවකට යන නිසා. ඔබතුමා යෝජනා කරන්නේ අපි නැවතත් අපි තාක්ෂණිකව ගත්තම අපි බංකොලොත් භාවයෙන් මිදුණා කියන තැනින් අපිට ආපස්සට ගිහිලා තමයි මේ නිගෝෂියේෂන්ස් පටන් ගන්න වෙන්නේ. අයියෝ එහෙම මේ රජය දැනගෙන හිටියේ නැත්. මේ මොනවාක්වත් දැනගෙන හිටියේ නැත්. පුදුම සහගත කතාවල්. මේ මම ඔබතුමාට ප්‍රායෝගික තත්ත්වයක් එක්ක ප්‍රායෝගික තත්ත්වය කියලා ප්‍රතිවගත කිරීමකට නැවත සාකච්ඡාවකට යනවා නම් ඒ ගත වෙන කාලයත් එක්ක බලද්දී එය රටට අවශ්‍යදායක වන පැත්තක් සම්බන්ධයෙන් ඔබතුමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබතුමා මට කියන්න මේ යන විදිහට 2028 අපිට ණය ගෙවන්න පුළුවන්ද? මේ මුංගලා කියන ගෝත කතාවල මම නමුත් අපි අලුතෙන් ණය ප්‍රතිවගත කරන එකට යනවා කියන්නේ අපි මේ ක්‍රියාවලියේ සෑහෙන ආපස්සට යනවා කියන එක. විපක්ෂ නායකවරයා විදිහට ඔබ යෝජනා කරන්නේ ආයි අපි සෑහෙන ආපස්සට යන්න ඕනි කියන එක. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. දාලා ගියත් ඡන්දයකින් තුරව ඇවිල්ලා මේක බාර ගන්න මට සූදානමක් ඒ නැහැ කියන නාඩු එක. දාලා ගියයි කියන්නේ මේ ජනාධිපතිවරයාත් යනවා 159ත් ගෙදර එනවා. එහෙම මම නෙමෙයි කියන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා. මම කියන එකක් නෙමෙයි මං අහන්නේ. මොකද මේක හැමතැනම කතා වෙනවා. මේ ප්‍රබල නායකයන් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙසැම්බර් මාසේ ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සු බලනවා. ඒක කොහොමද වෙන්නේ? මම ඔබෙන් ඍජුව අහන්නේ ඔබ එවැනි අවස්ථාවකදී ජනාධිපති ධුරය බාර ගන්න. මමත් ඍජුවම ඔබතුමාට උත්තරේ දුන්නා. ඔව්. මම ජනාධිපති උණයි කියමු. ඔබ බාර ගන්න සූදානම් විනාඩියක් නැහැ ඉන්න කියන්නේ. ජනාධිපති උණයි කියමු. ඔව්. එතකොට අයවැයක් කොහොමද පාස් කරගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව? ඒ කියන්නේ මම නෙමෙයි මේ නෑ නෑ කබීර් හෂීම් මම මේ මහත්මයා ඔබතුමාට කියන්නේ දෙන්නේ වෙන්නේ නැහැ කියන එක නේද ඔබතුමාට ඔබ මම රට හරකෙක්නේ බං. මේ ඍජු උත්තරේ දෙන්නේ. ඔව්. පාර්ලිමේන්තුවේ 159ක් 159ක් තියෙනවා. 159ක් ඉන්නවා. තුනෙන් දෙකක් ඉන්නවා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න. ඔව්. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් කොහොමද ඒ දේ කරගන්නේ? ඒ නිසා මගේ ප්‍රතිපත්ති කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ඒ අනුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියන එක වෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තිම වෙනස් කරලා නැහැ. ඔබතුමාගේ ප්‍රතිපත්ති ඔබතුමා වෙනස් කරලා නැහැ කියන්නේ ඔබතුමා ජනාධිපති ධුරයක් බාරගන්නේ නැහැ. වෙන දේවල් නොවන දේවල් ගැන අපි දන්නේ නැහැ. නමුත් මම මගේ ප්‍රතිපත්තිය බොහොම සක්සුදක්ෂව ඔබතුමාට පැහැදිලි කරනවා. සර් පේල් මල්ලි සර් පේල් දැන් ඔබතුමා දිගින් දිගට මට කියනවා ඔබතුමා ඍජුව කිව්වා කියලා. ඍජුව තමයි කියන්නේ. ඇදේට කියන්නේ ඍජුව තමයි මම කියන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය මම ඔබතුමාට කිව්වා. ඔබතුමාගේ ප්‍රතිපත්තිය තමයි ජනවරමකින් තොරව ඔබට අයිති නොවන වෙනත් පිරිසක් එක්ක ඔබේ දර්ශනය විශ්වාස නොකරන පිරිසක් එක්ක ඔබ දේශපාලනය කරන්න සූදානම් නැහැ. අපි ගරු කරනයි ඔබේ ප්‍රතිපත්තිය. කොහොමද කරන්නේ? ඒක තමයි. එහෙනම් මේ කියන දේ විය හැකි දෙයක් නෙමෙයි නේද කියලා මං අහන්නේ. විපතක් නේ වෙලා තියෙන්නේ.
ඒක තමයි මං කිව්වේ කිසිම අවස්ථාවක වරමක් නැතුව මම ජනාධිපති වෙන්නේ නැහැ. හොඳයි. එච්චරයි. අපි කෙටි තව ඊට වැඩිය තව මොන ඍජු වෙන්නද? නෑ දැන් ඔබතුමා ඍජුව පිළිතුරු නෑ මම කවදාවත් ඇදේට උත්තර දෙන්නේ නැහැ. මේගොල්ලන්ගෙන් බනහනට වඩා හොඳයි වැද්දන්ගෙන් බනහන.